මල ගෙදරකම ගියයි. මොන මල ගෙවල්ද බා? අපි මේ ධාතු වදින ගියානේ. හත්තිලව් ඕනේ. කොහොම සාන්තියක් ගියානේ? ඌ වතුර දහම් බා. අනේ ඔව් අයියේ. ගියපු නඩේ සීසී කඩ. අන්තිමට අපිට ගියපු බස් එකවත් හොයාගන්න බැරි වුණා. එතකොට ඔයාලා ධාතු වන්දි නැතේ? මොන ධාතුද බං? පෑගිලා මැරෙන්නේ නැතුව ලෝක අමාරුවෙන් බේරිලා ආවේ හොඳේ. ගමට ආපු එකත් ලොකු දෙයක්. හත්තිලව්. යා මං ගිහින් දාන්න. අනේ පින් සිද්ධ වෙනවා බං ඔබට. අනේ අංගපතම රිදෙනවා දවසක්ම නිදා ගන්න පුළුවන්. සාන්තය නැතේ එතකොට? අනේ මන්දක දවස් දෙකක් පොලිමේ ඉඳලා හැරිලා ආවා. බස් එක හොයාගත්තා නම් මෙච්චර අමාරු වෙන්නේ නැහැ. හත්තිලව්. ඔයාලා පාරේ බස් එකේ ආවේ එතකොට? එතන ඉන්න මිනිස්සුන්ගේ 100 200 එකතු කරන් බස් එකේ ආවේ හොඳේ. මම දැන් ඉතින් ධාතු වන්දින්න ගියා. නේද කියන්නේ. යකෝ කවුද ඉන්නේ? පාරේපත්. සාන්තයනේ? සාන්ත? අනේ සාන්ත අනේ මගේකෝ සාන්ත. අනේ අතපයත් එක්ක කල් වෙනවා වගේ. සාන්තයියේ? අනේ සාන්ත. සාන්තයියේ? සාන්ත. අනේ හොඳට හිටපු එක. අනේ මට දරුවෙක් වගේ හිටපු එක. යකෝ ඊයේ ගලක් වගේ හිටියේ නේද? අයියෝ සෝට් කට්ටේකින් මැදලා එන්නම් නැන්නම් කියලා පොලිම පැනලා ගියා නේද? අනේ සාන්ත නැගිටපන් මගේ සාන්ත. අයියෝ සාන්ත. පැන්නේ නෑ මන් දවස් දෙකක් මෙතන උන්නේ රාලාමි මේ මුංගේ බොරු මගේ හැන්දම්ම පල්ලා සාදු දෙකින් මූසලයා ඇගේ ලේ වතුර කරානෝ කාලකන්නිය මැරලා යන තිබේ ගෝත කරුමි යකෝ හෙල මේ පොලිමටත් ආවේ මේක මාළු පාන් පොලිම ගිහිල්ලා ධාතු පොලිමේ තැනල්ල ගන්න මං ඔහලටත් එක්ක මාළු පාන් අරන් එන්න සාදු තාම පොලිමේ තමයි මේ කාලකන්‍ය ආණ්ඩුවක් හදලා මෙතන අපේ ආණ්ඩුවෙන් වඩම්පු ධාතු වඳින්න අපිට පොලිමේ ඉන්න සිද්ධ වුණානෝ උඹලා ආණ්ඩුවෙන් මේ ධාතු වැඩම්බේ යකෝ අපේ ආණ්ඩුවෙන් කැලෙන අය ආවේ එතකොට ඒ ධාතු ගෙනාවේ අපේ ආණ්ඩුවෙන් නෙවෙයි ධාතු ගෙනාවේ නයා කියලා ෂුවර්ද සුවර නැත්තම් වලාමේ ආයකාර 655 පොත් වලට පෙන්න අය සාදු ඒ මහත්තයා ධාතු පෙන්නලා ඉවරයි දැන් නයා නිදි නිදිද පව් මහන්සි ඇති විශාල ශබ්දයක් ඇහෙන තරම් ගඟ පලාගෙන එනවයි කියන්නේ කොච්චර මහන්සි ඇද්ද ඒක තමයි මේ නයා ධාතු පෙන්නලා ඉවරයි යන් දැන් ගෙදර යන් එහෙම යන්න බෑ කොමේ නඩේකුරා කස්තුරි මාමේ මේ හරියෙන් ඩිංගක් අපි එලාගෙන නයා ඇහැරෙනකන් මේ නිදාගමු නැත්තම් කවුරු හරි ඇවිල්ලා මේ තැන අල්ලගන්න ඉඩදී තෝ තාම පොලිමේ දින්නේ මොන කාලකන්නියද මන්දා මුන්ට යන්නම් ඉතින් අඹුතෙන් අපායවල හදන්න වෙයි ඒ ඔක්කොම කොයි වෙලාවෙ මු ගෙදර ආවේ ආපු වෙලාවක් නම් මතක නෑ ඊ රෑ වෙලා ආවේ රෑ ඇවිල්ලා තන ඉන්ටර්නෙට් එකක් දාගෙන නිදාගත්තේ මහරෑ එකපාරක් නැගිටලා මූ ඉස්සරහට ගිහලා නිදාගත්තා මං කිව්වා එළියට යන්න එපා මෙහෙන් ඇවිල්ලා නිදාගන්නයි හා ඊට පස්සේ අඩි හරි ඉස්සරහට යන්න ඕනේ කියලා කිව්වා මහත්තයා රෑ එළිනකන් නැගිටින්න කොහොම හරි පොලිමේ ඉස්සරහට ඇවිල්ලානේ පිළේ ඉඳලා බඹ 10ක් විතර කොහොම හරි ඉස්සරහට ඇවිල්ලා තිනවා පොලිමේ පෙද්ද මන්ද උඹලා ඔන්න ඉටුකලේ ගනි ඒකාන්තයේ ඔහේ ධාතු වැන්දයි වැන්දිල්ලත් තබන් අර තෙරපිච්ච තෙරපෙල්ලේ හැටියට ගෙඩි කුට්ටමක් බේරන් ආවේ ලෝකමාරු එතකොට අර ෂෝට් කට් පොලිමක් තියෙනවයි කියලා ඔහේ ගියේ ඔයාලාමේ පොලිමේ ගිහිල්ලා බැලින්නම් ඒක මාළු පාන් පොලිමක් නෝ මාළු පාන් එතකොට ওই මාළු පාන් ගත්තයි
මාළු පාන් ගත්තයි කියන්නේ ඉතින් නඩේ 5 දෙනෙක් ඉන්නවා කියලා මාළු පාන් 5ක් ගත්තා. ඉතින් ඔය මාළු පාන් ගත්තට පස්සේ පොලිමේ හිටියේ නැත? මාළු පාන් අරන් ඉතින් ආපහු පොලිමට ගියා. පැය දෙකක් විතර ගිහිල්ලා බැලින්න. ඒක ජංගම ලැට් පොලිම. ඊට පස්සේ ඊට පස්සේ ඉතින් ආයි ධාතු පොලිමට ගියා නම් තව දවස් දෙකක් තුනක් පොලිමේ ඉන්න එපා. 7000ක් තිබුණා. හරි මාළු පාන් කකා මං ඔය පාරේ බස් එකේ බහැලෙන්න ආවෙන්න. එතකොට බස් එක ඔය උලව් වාස්සේ බස් හොයන්නේ නැහැ කිය. නඩේ එක එක්කත් හම්බුන්නේ නැහැ. පැය 7-8ක් විතර මං බලන් ඉඳලා මං ඔහෙ බහැලෙන්න ආවා. බස්කාරයා නඩේ හොයාගන්න බැරුව බලන් ඇති එනකම්. බස් එක නෙවෙයි නඩේ බලන් ඇති උඹලා එනකම්. බස් කාර්යය බලන් ඉන්නේ කන් නෑ. ඒ දවස් තුන කොන්න හැරක ගියේ. ඉන්නේ කෙනා දෙන්න පටවගෙන යයි එනවැති. ඒ කියන්නේ උඹලා ගිහින් ධාතු වද ගන්න තු ආවා. අපරාධේ. උඹලාට ධාතු වඳ ගන්න බැරි වුණානේ. අපේ බැරිකම නෙවෙයි මේ කාලකන්ණි ආණ්ඩුවේ බැරිකම. වලා මේ ණයා ධාතු අරන් ආවෙලාත් ඔය ආකාර පොලිමක් තිබුණ නැහැ නෝ. මොකද අපේ ආණ්ඩුවේ බැරිකමේ කියන්නේ? යකෝ එතන පොලිමට ලක්ෂ ගාණක් එනවා. කන්න නැහැ, රෙන්න නැහැ. පැයකට අඩියක්වත් පොලිම ඉස්සරහට යන්නේ නැහැ. කොහොම ටීවී එකේ කියනකොට නම් කිව්වේ? කන්න දෙනවය, බොන්න දෙනවය. බොණ්ඩ නම් නැතුව ඇති කොහමද? බාර් වහලානේ. කන්න බොන්න නම් නැත්තේ නෑ. ඔය ඕන තරම් දන්සල් තිබ්බේ. මිනිස්සු පොලිමට වෙලා බත් පැකට් එහෙම බෙදලා ගියේ. මාළු පාන් කකා ඉන්නේ නැහැ කී දවස් දෙකක්. මාළු පාන් යකෝ තෝ ගෙදර හිටියත්තර මාළු පාන් කන්න තියෙනවද? වේලක් කර වේලක් කන්නේ ලෝක අමාරුවෙන් මෙතන. බඩගින්නට කොට පොල් කන්නේ ඒව කියන කතාව බලහල්ලකෝ. ඔය කියන හැටියට ඔය ආකාර දන්සල් තිබුණේ නැහැ. මාත් එක පැය 4ක්ද කොහොද හිටියා වතුර බෝතලයක් ගන්න නැතුව පොලිමේ. තා පොඩ්ඩෙන් දිව ගිලිලා මැරෙන්නේ. ඉතින් උඹට වතුර බෝතල කලයන් යන්න තිබුණා ගෙදරදී. ඔයාලා මේක වතුර බෝතලේ බොන්න හැක දවස් දෙකක්. උඹලා යන්න දැනගන්න එපා පොලිමේ මිනිස්සුන්ට වතුර ටිකක් හරි දෙන්න. ඔයාලා මේ පැය 3ක් විතර පොලිමේ ඉඳලා ලැට් එකට ගියේ. උඹලා පොලිමේ හිටියේ පොලිම වැරදිලානේ. එතකොට ශාන්තයෝ හේ ෂෝට්කට් පොලිමක් තියෙනවයි කියලා නු ගියේ. ඉතින් උඹ ෂෝට් කට් එකේ නැටකට ගියේ? ඒ පොලිමේ ටිකක් සෙනගඩු හින්දා මං හිතුවේ ඒක VIP පොලිමක් කියලා. ඩිංගක් කිට්ටුව ලබලා පොලිමේ ඉඳලා බලනකොට ඒක ජංගම ලැට් එකක්. ඉතින් කියන්නේ ළඟටම ගිහිපෙක ආපහු හැරෙන්නේ නැහැක. ඉතින් ජංගම ලැට් එකකට යන කවද වාසනාව ලැබෙයිද කියලා කවුද දන්නේ. මං උන් ඔහේ ගිහිපෙකේ දෙපාරක් තරමන වතුර පාරක් ගහලා ආවා. වැඩි වෙලා ඉන්න දෙන්නේ නැහැ හොඳේ. එළියේ ඉන්නේ ආව මරන් කන්න හදනවා. නැතේ හොමාව. මුංගේ ආණ්ඩුවෙන් ධාතු ප්‍රදර්ශනයක් තියෙන ඡන්දයක් කිට්ටුවේ. ඕකට තමයි කියන්නේ ආගම විකුණම් කරනයි කියන්නේ. මුන්ට හරියට ධාතු ප්‍රදර්ශනයක්වත් තියාගන්න බෑ. එහෙම යව කොහොමද ආණ්ඩුවක් කරන්නේ? උඹලා ලොක්කෝ පහු කාලේ ස්ටේජ් වල බෙරිහන් දුන්නේ. අපි ආවම පෙරහැරක්වත් කරගන්න බෑ කියලා. කොහොම මේ පාර? පුල් හොල්මන්නේ. උඹලා ලොක්ක පොලිම පැත්තේ ගියා නම් එහෙම පුල් හොල්මන් වෙන තිබුණා. ඔලා මේ අයාකාර පූජනීය නගරයක් අවීචි මහ නරකාදියක් කරානො දවසට දෙකට. දැන් ආණ්ඩුවෙන් ඒකොල්ල තියෙන්නේ. උඹලා වගේ කන්නයි බොන්නයි රෙන්නයි ගිහපෙවෝ තමයි. තිබුණා. කන්නයි බොන්නයි රෙන්නයි. උඹලා ඉතින් ජීවිතේ කාපු විපු නැති උන් ඉඳි හැසිලා තියෙන්නේ. උඹලා ඡන්දයක් කටවට තියාගෙන ධාතු පෙන්නලා දන්සල් දීලා ඔය ඡන්ද ටික කඩා ගන්න හදන්නේ. කණි කරම දේශපාලන කුමන්ත්‍රණ. මුං ආගමත් විකුණම් කරනවා. පාදේශ භාජන්ත ටික නම් උඹලට වැටෙන්නේ නැහැ හොඳේ. පොඩ්ඩක් ගිහිල්ලා ධාතු පොලිමේ මිනිසු කියන දේවල් අහන් හිටියනම් බොලාට නාම යෝජනාවක්වත් හම්බ වෙන්නේ නැහැ හොඳේ. අර 6:55 වලට පෙන්නේ මිනිස්සු බලු බැනුම් බණින හොඳේ. හමුදාව දාගෙන වැලි කොට්ට ගහකට මාලිගාවට රේස් පදිදි නම් මිනිස්සු සෑහෙන හොඳ කිව්වා හොඳේ. මුංගේ මේ පච ආණ්ඩුව අපේ ලොක්කොට ගිහිරයලා හැමදාම බලේ ඉන්න හැදන්නේ. එහෙමයි. ඒක තමයි උඹලා ලෝක විපක්ෂ පක්ෂ ටික ඔක්කොම එකතු කරලා ඡන්දකට යමු කියන්නේ. ඔන්න බලන්න උඹලාට මේ සැරේ 140ක් ඡන්ද ගන්න හම්බෙන්නේ. දවස ගානේ පාරවල වල අහිංසක බුද්ධිමත් ජනතාව මරා දාන. උඹලා ධාතු වැඳලා එන ඩිංගට අන්න උඹලා පක්ෂ ජාතිකවරේ පාරේ මරලා දාලා. කවුද රත්වාදීන්ගෙන් වෙන් වෙලා දේශප්‍රේමී වෙච්ච එක්කෙනයි? නෑ එදා අපි අර බේරේවිද්දි අරගල පරයන්ට අම්බානක නෙළුවේ. ඕ එයි මේ පාර උඹලා පක්ෂෙන් ඡන්දෙත් ඉල්ලුවනේ. ඊයට වෙඩි තියුවයි. ඇයි අපි දන්නේ නැති සිද්ධි? වලා මේර ධාතු පොලිමේ දවස් දෙක තුනක් ඉන්න උන්නයි 6:55 පොති ඩිංගුවක් බලන්න බැරි වුණානේ. මේ අර ගම්බාර කිව්වේ ඔය ඉදිරි සිද්ධියක් දන්නේ. හරිනවලා මේ. එදා ගම්බාරේ කුරුනාස් කිව්වනේ ඔබ මාර්කයක ඉන්න බේරුනේ පුතා කියලා.
ජනප්‍රියම වෙන එක හින්දා මට වෙඩි තියනවා කියලා කිව්වනේ. එකත් එකටම වෙඩික්කාරයෝ ටික ඇවිල්ලා බලද්දි මං ගෙදර නැහැනෝ. මට පස්සේ ජනප්‍රිය වෙන්නේ කාට වෙඩි තියලා යන්නේ. හරි. මට හිතෙන්නේ එදා අර මතුරුලා කේල් පට්ටයක් ඔළුවේ ගැට ගැහුවේ වෙඩි නොවන දින ආවරණයක් වශයෙන් වෙන්නේ නැති හොඳේ. ඔව් ඒක තමයි උනේ. වලාමේ මල ගෙදර යන්න වෙයිනේ. ඔය කියන පුරප්පාඩුව වෙන්නේ නැති එහෙනම් පක්ෂයෙන් ඇවිල්ලා කිව්වොත් මට බාරගන්නේ කියන්නේ නැත්තේ හොඳේ. අම්මපනේ යකෝ කියන්නේ ඔය කිරිගහට යනවා වගේ හරියනවා. අනිවාර්යෙන් හොඳේ. එතකොට අපේක්ෂකයෙක් මරුණනම් ඒ වෙනුවට තව අපේක්ෂකෙක් දාන්න නැහැක දැන්. ඔහෙට ජාති කියලා ඉත්තු වෙන්නේ හම්බ වෙනයි කිව්වේ. වලාමේ ගම්බාරේ ගුරුනාථ කීපෝ වරදින්න විදියක් නැහැ හොඳේ. ඒ කියන්නේ ඉතින් දැන් මට ගමේ ජාතික වගකීම බාර ගන්න සිද්ධ වෙනවා. ගන්න වෙනව හොඳේ. එදා බේරේ ඉඳපු ඔක්කොම නාම යෝජනා හම්බෙලා. ඔහෙට විතරයි හම්බුනේ නැත්තේ හොඳේ. ගම්බාරේ ගුරුනාථ කියපු කතාව ඇත්ත. දැන් ඔය බේරවැවේ හිටපු යොන්ගෙන් වැරදිලා හරි වංචාවක් දූෂණයක් සිදු වෙච්ච අනන්තවත් ඇතිනෝ. දැන් ඔය මටපත් වෙන්න තිබිච්ච වෙඩිල්ල වෙනෙහෙකුටපත් වුණා වගේ ඔය මට එන්න තියෙන ආසනේ ඉන්න එකත් හිරේ විලංගුයි යයි. හරි? මට මතකයි අපේ අප්පුච්චි ඒ කාලේ කොච්චරවත් කියනෝ ඔබ කවදා හරි ලොකු මිනිහෙක් වෙයි කියලා. මේ උඹ ඕව ගැන වැඩිපුර හිතලා ඊයේ පාර වගේ මන්ද මොංගල් වෙන්න නම් එපා හොඳේ. ගම්බාරේ අර කිව්වේ පක්ෂයෙන් සීට් එක බාර ගන්නයි කියලා කිව්වහම බාර ගන්න නැතුව වෙලා කංගෙදින ගන්න එපායි කියලා. කවුද ඉතින් ඇවිල්ලා ඕක බාර දෙන්නේ? ඒ කුමාර මන්ත්‍රියා ඉන්න මේ කොට්ටාසෙට. කුමාර මන්ත්‍රියා නෙමෙයි. පක්ෂේ ලොක්කගේ පුතා වුණත් ඇවිල්ලා බාර දෙන්න බැරි නෑ හොඳේ. ඕවා වෙන්නේ එහෙමයි. වලාමේ එහෙමයිනේ. මිනිහට කොහොම කටක් කියලා ඕක කියන්නේ? මිනිහ මේ පැත්ත බලාගෙන පස් පාගෙන එකක් නෑ. ගිහිල්ලා කකුල් දෙක අල්ලලා වැඳලා සමාව අරගෙන මූණ එහෙම ඉඹලා වරෙන්. පාඩු වෙන්නේ නෑ හොඳේ. උඹ ගම්බාරට කියලා වහිතෙල් ඩිංගක් මතුරුව නල්ලේ ගම්පලයක්. ඔව් ගම්බාරේ මොකක් හරි කරලා දෙන්න බැරි නෑ හොඳේ. ඔව් ඉතින් එහෙම දෙයක් කරන්න නම් උඹ ඊටට ඉදිතර වෙන්න ඕන. ඔව් ඔහේ මාරේ ඉතර වෙන්න ඕන. රට ජාතිය ජාතික ආරක්ෂා වගේ ඔබගේ අතර බාර දුන්නොත් එහෙම. නැතුව වලාමේ. මම මක්කට කාටවත් බය වෙන්නේ. බේරෙන්න තිබුණ මාර්කෙන් වෙඩි නොකා බේරුණා. ඉතින් මේකේ මටේ කියලා ආරක්ෂා කරන්න වෙන දෙයක් නෑ හොඳේ. මට තියෙන ඉතින් මේ රට ජාතිය ආගම බේර ගන්න වැඩ කරන. මම බය නෑ ඉතින් මොකෙකින්වත් ආයි වෙඩි කන්නවා බෝම්බ කන්නවත් හරි. අනික මේ සාන්තේ කියන්නේ මේ එක එකාගේ සද්ද වලට බය දුවන જાතිය මිනිහෙක් නෙවෙයි හොඳේ. අච්චහුපු